හලෝ ළමයි. අපිට පොඩි ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙනවා. දැන් මේ ගස් වැඩිලා වැඩි. හැබැයි අපිට කප්පාදු කරන්න විදිහක් නැහැ. මොකද මේ දවස්වල හොඳටම වැස්ස. ඉතින් අපි තීරණය කරා කප්පාදුවක් කරන්න. අපි ඉතින් ඔක්කොම අත්හදා බලන එකේ මේක විතරයි අතාරින්න කියලා. මේ මැංගෝ සෙබ් මේ තියෙන්නේ තිය කරගත්ත මැංගෝ සෙබ්. මේ වගේ දැන් අපි කෝපය වලට දාගෙන මිස්ටර් මොල්ලගෙන අමතක ලබොයි දැන් ඉතින්. මේ පිටට තියන් කරන්නේ. අපි හිතුවා මේක මේ කපන අපි දැන් කප්පාදු කරනවානේ කොළ කප්පාදු කරන ඒ අදාළ ගහේ මේ තවරන්න. ඒ කියන්නේ කපන තැන. ඒ කියන්නේ අපි කොළයක් යකුවා නම් එතන මේ තවරනවා. කුළුම් කැලකින්. ක්ලීන් කරනවා. ඔව් ඒ කියන්නේ ඒ වෙලෙම ඒ කියන්නේ ආසාදනය වෙන්න කොහොමම ඉඳන් නැති වෙන්න අපි උත්සාහ කරනවා. අපි බලමු ඉතින් ඒක මොකක් වේද කියලා. අපි මේ කුමිනාශකයක් ගහන්න ඉන්නවා. දැන් මේක ඉවර වෙලා ටයිම් තිබ්බොත්. එතකොට අපිට කුමිනාශක ගහද්දි සාමාන්‍යයෙන් දිලීරනාශක පැය භාගයකට වඩා ගහට අල්ලලානේ. ඒ හින්දා එතකොට පොඩ්ඩක් නැත්නම් කුමිනාශක පොට්ටයක් එකක් වෙලා ගිහිල්ලා. අපි බලමු ඉතින් මේ විදිහට කරලා මේක හරියද කියලා. මොකද මේක දැන් ගණයි හොඳට ගණට වැල්ලා තියෙනවා. යට කියන්නේ වදුල වගේ කළුවරට වගේ තියෙන නිසා සුදු මැස්සගේ හානිය වැඩි වෙගෙන එනවා. ඉතින් ඒකට කුමිනාශකයක් ගැහුවට සුදු මැස්ස පාලනය වෙන්නේ නැති ගතියක් තියෙනවා. මේක මේ අර වදුල වගේ දැන් පාරිසරික තත්ත්වෙත් එක්ක අවුව ලොකුවට නැහැ. එතකොට පරිසරයනුත් කෙලින්ම අඳුරුයි. ෂේඩ් නෙට් එක නිසා තව අඳුරුයි. ඒ ඇස්සේ එක ඩබල් වෙනවා මේ හරි ඕක වෙන්නේ. ඒක ඩබල් වෙනවා මේකේ වදුල වැඩි වුණාම. ඒ නිසා ඔන්න ඉතින් අද අපි කොළ කපනවා. මුලින් කොළ දෙක තුනක් කපන වීඩියෝ එකක් පෙන්නන්න. මොකද දැන් අද අනිත් එක්කෙනා නෑ අපි දෙන්නට තමයි මේක කරගන්න වෙන්නේ. වැඩත් අස්සේ යා හවස් වෙනවා එන්න මේ මම අනිත් එක්කෙනා කපන එකක් පෙන්නන්නම් පොඩ්ඩක්. හරි. ග්ලව්ස් එකෙන් හදාගෙන රෙඩි වෙන්න යන්නේ. මොකද මේ ග්ලව්ස් එකක් ඕනි මේ අද වැඩ කරන්නේ මැංකෝ සෙප් එක නිසා දිලීරනාශක වලට මොකද වෙන්නේ? අත්හැම්බෙනවා. අත්හැම්බෙනවා කියන්නේ එදා දිලීරනාශක දාලා මගේ නියපොතු වටේ නියකණු කළු වුණා. ඒ කියන්නේ අපි දාලා නැහැ ඉතින් අපේ වැරද්ද තමයි. කොම්බිවන් දිලීරනාශක. ඊට පස්සේ ඒ නිසා දැන් ග්ලව්ස් එකක් දාලා අපි අර කොන් දෙකේ ඉඳන් දෙන්නත් එක්ක කපාගෙන එන්න තමයි හිතාගෙන ඉන්නේ. මම තව පොඩි ඉටිකොල ග්ලව්ස් තියෙනවා ඒකක් ගේනවා. මේක අමාරුයි වගේ දාගෙන වැඩ කරන්න. එයා දන්නේ නැහැ තියෙනවා. මම අයි කරන් එනම් පොඩක් දෙකම දාන්න වෙනවා. ඔන්නක තමයි තත්ත්වය. ඉතින් අපි කපලා මේව කරන එකක් අරගෙන එන්නම්. කියන්නේ කොළ කපනවා සහ ගාන විදිය ගැන වීඩියෝ එකක් අරගෙන එන්න. රැඳිලා ඉන්න අපිත් එක්ක වීඩියෝ එකක් කරගෙන යන්න. මේකම කම්බයින් කරන්න. චුට්ටක් මේ වීඩියෝ එක කට් කරලා එහා කොනට ගිහිල්ලා අඩුම කුඩු ටික අරගෙන පටන් ගන්න. යන්නේ මధుරෙකුත් කරනවා කියලා. හරි එහෙනම් රැඳිලා ඉන්න. ඔන්න ඉතින් කොනට මාව අවශ්‍ය දේවල් කුළුණුයි උපේ කතුරයි අනිත් එක අතන තියලා තියෙන්නේ. දැන් ඔක්කොම දැන් දෙනවා මොකද? හදාගන්න. මේ විදිහට ඉතින් ඒක ලොකු වැඩි. ලොකු වැඩි වෙන තරක දාගෙන අර හරි ටෆ් ගතියක් දැනෙනවා මේ. ඔන්න මේ විදිහට අපි ඔපරේෂන් එකට ලෑස්ති වෙනවා. සල්ලි කරනවා. රෝස පාට දෙකක් ගත්තේ. රෝස පාට පිස්සුවක් කන්නේ නයි කරලු රෝස පාට උන්නේ කියලා අඬයි දන්නේ. නයි කරලා රතු පාට වෙනවා. හරි කොතන නෝ යද්දි. මේ ලෑස්ති හරි කරන්න කොහෙනවද? එක නතර. ඔව්. රෝස පාට කොපි නියල් දින්නේ. හරි. එකක් කපලා මේ දාලා පෙන්නන්න. එකක් කපලා මෙන්න හරි එකක් කපන්නකො. පැහැදිලි ගන්න පුළුවන් තමයි. ඉස්සෙල්ලාම කතුර බලා අපි දැන් මෙතනනේ ගහ බෙදිලා තියෙන්නේ. එතකොට බෙදිච්ච තැනේ ඉඳන් යට ටික තමයි කපන්න ප්ලෑන් කරන් ඉන්නේ. මේ හරිය ලොකු වෙලා තිබ්බොත් එක කොළයක් දෙකක් සමහරට මේ අතුල කඩන්න වෙයි. දැනට මෙයාගේ මුකුත් ප්‍රශ්නයක් නැති හින්දා පුළුවන් තරම් ළඟින් කඳ මුලින් එන්න එයාගේ කොළ ටික කපා ගන්න. නූල කැපේද කියලා බයක් තියෙනවද? නූල් ටික කපා ගන්නවා. මේ දෙන්නවත් ඉතින් වැඩක් නැහැ. ආ කියන්නේ බලස ගාවම කපනවා නේද? හරි දැන් ඔන්න කපාගත්ත ඉස්සන මේ විදිහට තමයි තියෙන්නේ. දැන් ඒකට අන්තරව අර රිකිලි මොනවද වගේ දිය රිකිලි? ඔව් දිය රිකිලි ටික ගහට හානියක් වෙන්නේ නැති වෙන හොඳට කඩලා මොනවද කරන්න ඕනේ. ඉතින් ලොකු වැඩක් ඉතින්. ඉතින් නම් කල 300 හදන්න ඕනේ එක 150ක් විතර වෙනවා. ඊට පස්සේ පොඩොන් කැල්ලක් ගත්තා. මේ මොකද අnder පොඩොන් මොනවද ගන්නේ කියලා. එතන ටිකක් අමාරුයි වගේ අපි හිතුවට වඩා. නැත්නම් මෙහෙම පුළුවන්. උඩින් නම් ගහේ ඇතුළේ ඉනවා කොහොමද? එහෙම තමයි මම හිතුවේ. එහෙම සෙට් වෙන්නේ නැද්ද? ඔව්. ඔන්න තමයි ඉතින් කරන් තියෙන්නේ. ඒක සාර්ථකයිද කියලා නම් හිතා ගන්න බෑ. සාර්ථකයිද හිතා ගන්න බෑ. අපි කෝකටත් මේ ස්ප්‍රේ කරගෙන යන්නේ අන්තිමට හරි. කියන්නේ අවසානයේ දැන් මේ ටික ඔය ඉවර වෙයිනේ. කපලා ඉවර වුණාට පස්සේ අර කෑන් එකට දාලා චුට්ටක් අර නෝමල් ගහේ කඳට වදින්න. අවුලක් නැහැ ගෑවෙනවා හැබැයි. කඳට වදින්න කොහොම අපේ හිතට හොඳයි. මේ ස්ප්‍රේ කරලා මේක වෙලා යන වැඩක් ඒක. ඔය ස්ප්‍රේ පාරක් යම්. ඔන්නෝම තමයි කප්පාදු වෙන්නේ. කප්පාදු වුණාට පස්සේ ගහ වෙන මේ විදිහට කන පැහැදිලිව උඩ ටිකේ තමයි කොළ තියෙන්නේ. ඉතින්
අපහු මැද හරියකදී වීඩියෝ එකක් දාන්නම් කවුරු ටික වෙනස පැහැදිලි කරලා මේ තියෙන්නේ ඔන්න කප්පාදුවට කලින් මේ බලන්නකො මේ ගොඩක් තියෙනවා දැන් අතන ගොඩක් ක්ලීන් වෙලා තියෙනවා මේ ටික මේ පීරිලා වතුල වගේ මේක ළඟ කප්පාදු යන්න වෙලා තියෙන්නේ අපි ගස් ළඟ තියලා තියෙන හින්දා. ඔව් අපේ ගස් ළඟ වැඩි ඒක නිසා තමයි කප්පාදු රන් වෙන්නේ කියන්නේ ඉවරන්නේ නැතුව එක ළඟ යන්න වෙන කප්පාදු හරි භාගයක් විතර කපලා අපහු ක්ලිප් එකක් දාන්නම් එතකන් අපිත් එක්ක ඉන්න එතකන් ඉන්න ඕනේ කොහොමද වීඩියෝ එක දිගට යනවා ඊළඟ ක්ලිප් එකේ කප්පාදු කරලා ටිකක් දාන්නම් ඔයාලට මේකෙන් බලන්න පුළුවන් මේ තියෙන්නේ ඇත්තටම මේ අපේ නයිමිලි සගාව මෙහෙම බලුවම මේ පේන විදිය. ඊට පස්සේ අපි දැන් කප්පාදු කරපු ටික අපි වල කප්පාදුවක් යනවාද කියලා කප්පාදු කරපු ටික වෙනස ගත්තම මෙන්න කප්පාදු කරලා දැන් යාලට අවශ්‍ය දැන් යාලගේ මල් පිපිර කාලේ හින්දා යාලගේ ප්‍රභාස් සංශ්ලේෂණ ක්‍රියාවලියට අවශ්‍ය වෙන කොළ පහක් හයක් වගේ ඉතුරු වෙද්දි සමහර ඒවා එහෙමත් නැහැ මොකද අතු බෙදලා නැති ඒවා හොඳටම කප්පාදු කරා. අතු බෙදලා මල් කියන්නේ රිකිල් මේක මොනවද ඒකට කියන්නේ පොහොට්ටු වගේ එන තැන්වල ඉතුරු කරා. දැන් මේකේ මේ තියෙන්නේ මේ මෙතන බෙදලා මේ චිනි චූටි පොට්ටුවක් වගේ තියෙනවා. ඒවා එහෙම ඊට පස්සේ මේ තියෙන තව කප්පාදු කරන් තියෙනවා ගොඩාරියක්. මේ තියෙන එහා පැත්තේ යනවා. අර පේනවද අර බකට් එක පිරෙන්න කප්පාදු වෙලා මේ බකට් එකත් එහෙම මේක මේ ඔබලා මේ තද කරලා තියෙන්නේ. එහෙම තමයි ඉතින් යන්නේ. ඔන්න කයි තාත්තේ කප්පාදු කරාට පස්සේ කප්පාදු කරන්න කලින් මේ තියෙන කලින් මේ තියෙන පස්සේ. දැන් අපි සේරම ගස්වල කප්පාදු කරලා ඉවරයි. අපි අර එක ගහෙන් අහයට කරන්න නැතුව සාමාන්‍යයෙන් බ්ලොක් එකක් වගේ ගන්නට මේ පොඩි මේ වගේ ප්‍රමාණයකට වගේ දිලිරනාශක කපන ටිකට ගැහුවා. ආ කියන්නේ අපිට මේ පුළුන් එකේ වැඩේ අමාරු වුණා කියන්නේ. පුළුන් එක වැඩේ ඉතින් කරන්න පුළුවන්. ඒකට ගොඩක් ටයිම් වේස්ට් වෙනවා. මේ ට්‍රීට්මන්ට් අපිට කරගන්න වෙන්නේ නැහැ. දැනුත් අපිට පැය දෙකක් විතර ගියා. පැය දෙකකට වැඩි මම හිතන්නේ. මේ ඉතින් මේ අපි ආයි පොඩි බ්ලොක් එකක් වගේ මේ වගේ පොඩි ප්‍රමාණයක් කපලා මේ මේකෙන් වැස්ස එන්න කලින් ස්ප්‍රේ කරනවා. දැන් අපි කපලා ඉවරයි. කපලා සාමාන්‍ය ඉවරයි. දැන් අපි අර ටිකට ගහලා ඉවරයි ඈත ටිකට. ඈත ටික කපලා ඉවරයි මේ. ඔව් ස්ප්‍රේ කරලාත් ඉවරයි. අපි එහෙම මේන් ඒ කියන්නේ එහෙම ඔක්කොම කපලා ඉවරලා ගහන්න වෙන්දට ගහන්නේ අපි ඔක්කොම කපලා ඉවර වෙලා මේ වැස්ස ප්‍රශ්නේ හින්දා තමයි එතකොට ගස් වලට සාමාන්‍ය පැය භාගයක්වත් දිලිරනාශක අල්ලලා තියෙන හින්දා තමයි අපි මේ ගහන ඒ කියන්නේ කපන ඒවට ස්ප්‍රේ විදිහට කොළ වලටත් එක්කම ගැහුවා මේ මෙන්න මෙහෙම කඳ දිගේ බේරෙන මට්ටමට ආවලා උතර නැති කියන්නේ නෑ වෙනවලු මුළු කඳම මේක. ඔව්. මේ වගේ වෙනවා. අපි ඉතින් ඒක දැම්ම ඔයාලට මුලින් දකින්න ඇති මේ ගස් මේවා මේ මෙන්න මේ ඒරියා එක වැහිලා තිබ්බේ කොළ වලින් මෙහෙම පස් මේ ඇවිල්ලා. එතකොට අපිට මේ කොළ වලින් මේ පැකට් එක වැහිලා තිබ්බේ. එතකොට මේ කෘමි හානියක් හරි මොනවා හරි වෙන මොකක් හරි ගොඩක් ලාට කෘමීන් තමයි මේ එයාලව මේ කොළ අස්සේ ඉන්නේ. ඉතින් එයාලව කන්ට්‍රෝල් කරන්න හරි අමාරුයි. එතකොට කප්පාදුවක් වගේ ගිහිල්ලා ආයි අපිට දැන් පහසුවෙන්ම දැන් මේ කෘමිනාශක ගහන්න පුළුවන් නේ. උඩට යටටයි ගහන්න තියෙන්නේ. එතකොට ඒ වගේ අපිට කෘමීන්ව පාලනය කරන්න ලේසි මේ විදිහට කප්පාදු කරාම ඊට අමතරව තව කප්පාදුවේ වාසි ටිකක් තියෙනවා මොනවාද දැන් මේ වගේ ගහ හැදෙන්න ඒ කියන්නේ අර ලොකු කොළ වලට පෝෂණය වෙන්න යන්නේ නැතුව මල් හැදෙන්නත් කප්පාදු උදව් වෙනවා. ගහ හොඳට වර්ධනය වෙන්න ඒ කියන්නේ කොළ වලට පෝෂණය යන්නේ නැතුව ලොකු අමතර පිළිවෙලක් යන්නේ නැහැ. කියන්නේ පොහොර වලට මම කියන්නේ අපි පොහොර ටික එහෙම කොළ වලට උදා ගන්න නැතුව ගහේ පෝෂණයට මූලිකව දායක වෙනවා මේ. ඔව් ගහ හැදෙන්න. ඔව්. එතන මම කැපුවේ නෑ එතන මල් හැදෙන්න එන එක. ඒ ගහ කපන්න එතන මල් හැදෙන්න තියෙන ටිකක් ඒ කපන්න අමාරුයි. ඉතින් අපි මල් හැදෙනවා වගේ මේ කොට වෙච්ච බබත් ඔයා දැන් ටිකක් හොඳ වේගෙන ඇවිල්ලා තියෙනවා වල තියෙනවා. ටික කොලේ පොඩ්ඩක් 100%ක්ම සාර්ථකව හොඳ වෙලා නැහැ. හරි එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකකින් හම්බ වෙමු. එහෙනම් තමයි කොල කැපුවා. ඔන්න තමයි අපේ කප්පාදුව. දැන් ඉන්න නිකන් බබාලා ටික සිල් ගත්තා වගේ මේ වැඩි නැතුව ඉන්නවා වගේ නිකන් සීන් කරේ. ඔන්න බලන්නකෝ දැන් අද ඇවිල්ලා ඊට මාසේ 24 නේ. අද 24 වෙනිදා. අපි බලමු තව කොච්චර කාලයක් යනකොටද මේක ආයි කප්පාදුව කරන්න වෙන්නේ කියලා මේ. මොකද ඒ තරම් ඉක්මනට මෙයාලගේ කොළ හැදෙනවා. එහෙනම් අපි සබ්ස්ක්‍රයිබ් කරලා කාට හරි බලන්න ෂෙයා කරලා තියාගන්න හැමදාම කියනවා වගේ. අපි බලමු මේක බ්ලොග් එකක් විදිහට තමයි කරන්නේ. ඊළඟ වීඩියෝ එකකින් අපි ඉක්මනට හම්බ වෙනවා.